මේ දීලා තියෙන්නේ y සමානයි x ධන 1 x ඍණ 3 වර්ග සිටෙහි ඍණ 2 අතර ප්‍රාන්තරය තුල x හි නිකිලමේ අග ඒකක් සඳහා අනුරූප y අගය දැක්වෙන y අගය දැක්වෙන ඔබ පත දී ඇත. ඔබ දීලා තියෙනවා පළවෙනි කොටසේ අහන්නේ මේකට අදාළ ප්‍රස්ථාරයන් දෙන්න කියලා. අපේ වර්ග සිටට අදාළ ප්‍රස්ථාරයන් දෙන්න කියලා. එතකොට ඒක ප්‍රස්ථාරයන් ගත්තොත් මෙන්න මේ වගේ තියෙනවා. අවමයක් තමයි ඉන්නේ. දෙකොටසදී අහනවා ප්‍රස්ථාරයේ සම්මිති අක්ෂය ප්‍රස්ථාරයන් තනින්න කියලා. දැන් මෙයාගේ සම්මිතික අක්ෂය යන්නේ අවම ලක්ෂ්‍ය හරහා. ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය හරහා තමයි යන්නේ. ඒක මේ රතු පාටින් පෙන්නලා තින්නේ සම්මිතික අක්ෂය. ඒ කැපෙන්නේ x අක්ෂය තනිකී. ඊට පස්සේ දුගම කොටස අහනවා ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය කණ්ඩායමක ලියා. ඒ ඇසුරින් මෙන්න මේ ඇසුරින් වර්ගසිතේ මෙන්න මේ ආකාරයෙන් ලියන්න කියලා. එතකොට අවම ලක්ෂ්‍ය කණ්ඩායමක අපිට ලියුවොත් එන්නේ ධනයකදී ඍණ 4 කියලා. අපිට හරවන්න තියෙන්නේ මෙයාව සමාන x ඍණ a වර්ගය ඍණ b ආකාරයට. එතකොට මේ ප්‍රබල ලියන්න පුළුවන් මේ ඒ වගේ බැලුවල් වලට අපිට ඒ සමාන 1 වෙන්න ඕනේ ධන 1 b සමාන ධන 4 වෙන්න. ඍණ 4 වෙන ධන 4 වෙන්න ඕනේ b ට ඒට ධන 1. ඊට පස්සේ හතරවෙනි කොටසේ අහනවා දෙවෙනි කොටසේ අහන්නේ ඔබ ඇඳි ප්‍රස්ථාරයේ ඇසුරෙන් ඒ කොටසේ අහනවා මෙන්න මේ ශීතයේ හැරුණු ලක්ෂ්‍ය කණ්ඩායමක් ගන්න කියලා. කලින් තිබ්බ ශීතයේ ගාන මෙතන තියෙන්නේ හැබැයි රීඩින් ගුණ වෙලා තියෙන්නේ. ඒකට කලින් ආවේ අවමයක් දැන් එන්න ඕනේ ඒ කියන්නේ උපරිම එක. එතකොට මේ ශීත දෙකේම සම්මිති අක්ෂය වෙනසක් වෙන්නේ කලින් ආවේ ධන එකමයි දැන් ධන එකමයි. එතකොට හැරුණු ලක්ෂ්‍ය කණ්ඩායමකේ ලියුවොත් එහෙම සම්මිතික අක්ෂය වෙනසක් වෙන්නේ නැති නිසා x කණ්ඩායමකේ ධන එකමයි. හැබැයි y කණ්ඩායමකේ වෙනස් වෙනවා. ඉස්සලාවේ අවමයක්. ඒකට එයාට දාන ඍණ 4. මේ දැන් ඍණින් ගුණ වුණා හැම y අගයක්ම ඍණින් ගුණ වෙගෙන යනවා. ඒකට මෙතන තිබේ ඍණ 4ත් ඍණින් ගුණ වෙනවා. ඒකට එයාට දාන එන්නේ ධන 4. ඒකට y කියන්ගේ ධන 4. එතකොට හැරුණු ලක්ෂ්‍ය කණ්ඩායම කියනවා එකේ ධන 4. එතකොට ඒ ප්‍රස්ථාරයෙන් දුත් එහෙම ඍණින් ගුණ කරලා ඍණින් ගුණ කරාම එන ශීතයත් ප්‍රස්ථාරයෙන් දුත් එහෙම මේ වගේ තමයි කොළ පාටේ. කොළ පාටි පෙන්ලා දෙන්නේ ඒ කියන්නේ උපරිමය. ඒ උපරිමය අගේ උපරිම ලක්ෂ්‍ය කණ්ඩායම තමයි එකේ ධන 4. ඊට පස්සේ b කොටසේ අහනවා මෙන්න මේ ශීත දෙකක් ඡේදනය වෙනවා කියලා කියන්නේ ඒ ඡේදන වන ලක්ෂවලදී කණ්ඩායම සමාන වෙනවා. එතකොට ඒකට අදාළව ගත්තොත් එහෙනම් එතකොට මේ ශීත දෙකේ වයෝලාභයන් දෙක සමාන කරලා අපිට ලියන්න පුළුවන්. ඒකට අපිට ලියන්න පුළුවන් x සමානයි x ධන 1 x ඍණ 3 සමාන ඍණ x ධන 1 x ඍණ 3. ඊළඟට මේ ප්‍රකාශනය හිටරයි. ඒකට දේවතාව x ධන 1 ඍණ 3 සමාන බිංදුව. ඉවස දෙක සමාන බිංදුවින්ද x ධන 1 ඍණ 3 සමාන වෙනවා බිංදුවට. එතකොට මෙයාට බිංදුව සමාන x ලාභයන් ගත්තොත් එතකොට මේකට අදාළව y ලාභයන්
ගත්තොත් එහෙනම් මේ x සමානයි ඍණ 1 සහ x සමානයි ධන 3ට අදාළ y වලාගෙන් ගත්තොත් එහෙනම් අපිට x සමානයි ඍණ 1 දී y වලාගේ ගන්න පුළුවන් ඒ ප්‍රස්ථාරය ඇසුරින්. හරි. එතකොට මෙයාට අදාළ y වලාගෙන් ගත්තොත් එහෙනම් y සමානයි බිඳුව x සමානයි 3 දී y සමානයි බිඳුව. එතකොට ඡේදන ලක්ෂ වල පණ්ඩාම් ගත්තොත් එහෙනම් එකක් වෙනවා ඍණ 1 බිඳුව. අනිත් එක වෙනවා ධන 3 දී බිඳුව.